බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පැතින්න සදහවත් සියලු දෙනාගේම අවසරයි මැදින් මාස පුර පසළොස්වක පොහෝ දින ඉදාම පින්බර වාසනාවන්ත පොහෝ දිනයක් අද බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා වසරකට පසුව සුද්ධෝදන මහරජතුමාගේ ඇරියුමක් අනුව කාළුදායි ඇමතිවරයාගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ කිඹුලත් නුවරට වැඩම කරපු දවසාද කාළුදායි ඇමතිවරයා එම වගකීම බාර අරගෙන බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩම කරන්නේ කොයි කාලෙද කියලා කල්පනා කරනකොට එතුමාට මතක් වුණා ඊටාම මල් පිපිච්ච පළතුරු හැදිච්ච හොඳ වසන්ත කාලයක තමයි බුදුහාමුදුරුවෝ වැඩම කරන්න ඕනේ කියලා. එතකොට මේ ඒ වගේ කාල සීමාවක ආරම්භක පොහෝ දිනයක් තමයි මේ උදා වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ප්‍රථම බුද්ධත්වයේ ලබා වසරකට පසුව ඒ කිඹුලත් පුරේට වැඩම කරේ ගස්වල මල පළතුරු පිරිච්ච හොඳ කාල සීමාවක. ඉතින් අපි අද ඊටාම ලොකු පින්කමක් සිදු කරන්නේ. පළතුරු විවිධ පළතුරු වර්ග 25ක් අපි පරිසරය ගත්තොත් එහෙම පරිසරයේ ගොඩාක් දුරට විදේශීය පළතුරු වලට හුරු වෙලා තිනවා. පිරටෙන් එන ඇපල් ගෙඩිය අර කහපාට දොඩම් ගෙඩිය ඒවට වුණාට අපේ වන පළතුරු
300ක විතර ප්‍රමාණයක් වන පළතුරු අපේ රටේ ආවෙනික පළතුරු තියෙනවා. අපිවත් නඳුරන්නේ නැති ළමයි කොහොමත් නඳුරන්නේ නැති පළතුරු වර්ග තියෙනවා. ඒකින්ද අපි කට්ටිය එකතු වෙලා අපි තීරණයක් ගත්තේ මේක තමයි අලුත් පුණ්‍ය භූමියක්. මේක වැඩි ගහකොළ තාම නැහැ. ඒකින්ද මේකේ දේශීය පළතුරු වලින් මෙතන හිටවන්න. ඉතින් එතකොට මේ පළතුරු හිටවුවාම මේ පින්කමේ වටිනාකම් පොඩි හැඳිනීමක් කරන්න එකයි. මේ හිටවුවාම මේ පළතුරු ගස් තව අවසර කීපෙකින් හැදී වැඩෙනවා. හැදී වැටුණාට පස්සේ මේ ගහේ සෙවන මේ ස්වාමීන් වහන්සේලාට එන සදාවතුන්ට සිසිල් සෙවණක් වෙනවා. අපි උදාහරණ ජම්බු ගහක් කරනවා. ජම්බු ගහට වාඩිලා ඉන්න පුළුවන්. වෙල්ලු ගහට වාඩිලා ඉන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. සිසිල් සෙවණක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන පළතුරු ගෙඩි හැදුනාම ඒ ගෙඩි ස්වාමීන් වහන්සේලාට දානෙට ගන්න පුළුවන්. ගිහි පැවිදි හැමෝටම පොඩි ළමයි වතුරට ගියාම ගොඩක් දුරට කැමරා ගන්නවා. ඉතින් මේ ගිහි පැවිදි හැමෝටම ගන්න පුළුවන්. ඊළඟ කුරුල්ල ලේනු ආති කතා සිව්පාවට ඒ පළතුරු ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මේ මුළු සත්ත්ව ප්‍රජාවටම කරන විශාල පුණ්‍ය කර්මයකට තමයි අපි හැමෝම මේ සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් අද විශේෂයෙන් මේ මාසේ තව දිනයක් තියෙනවා. මේ මාසේ මාර්තු මාසේ 21 කියන්නේ ජාත්‍යන්තර වනාන්තර දිනේ. එහෙනම් මේ ආරණ්‍ය සේනාසන තියෙන ගොඩාක් දුරට වනාන්තර ආශ්‍රිත ඒ දිනෙත් ඉතාම වැදගත්. ඊළඟට අද පොය දිනෙත් වැදගත්. ඔබ තුමල්ලා ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ වාසනාවන්ත හොඳ පින්කමකට. ඔයගොල්ලෝ අපි හැමෝම වයසට යනවා. අපි වයසට ගිහිල්ලා යම් දවසකට ඔයගලන්ට මතක් වෙයි අපි මේ ගහේ මේ ස්ථානයේ අපි පළතුරු පැලයක් හිටවුවා. ඒ දැන් ගහ ඇදිලා තිනවා. ගෙයි වැඩි පළ දරනවා. ඒක සීපත් වුණත් ඒ මරණ මොහොතේ ඒ පුණ්‍ය කර්මي ගොඩාක් ඊළඟ භවයට හේතු සාධකයක් වෙනවා. ඒ තරම් වටින පින්කමක්. ඉතින් මම වැඩි කතා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධ ධර්ම දේශනා පවත්වනවා. ඉතින් මේ වාසනාවන්ත මේ අවස්ථාවේ සිද්ධ කරන්න මම අතරම මේ වගේ පින් වැඩ කරන්න මම Facebook එකේ චන්දනාලෝකේ සඳහන් සංසදේ කියලා එකක් හදලා තියෙන. මේකේ නිරතල කවුරුවත් මුකුත් නැහැ. පින්කමක් යොදා ගන්නවා. කට්ටිය එනවා. ඒ වෙලාවට සහභාගී වෙනවා. එච්චරයි. දැන් ඊට කලින් කීපයක් කරා. ඉතින් හැමෝම දන්නවා. කීපෙන් දන්නේ ගැන. ඉතින් ඒ ආරාධනය අනුව ස්වාමීන් වහන්සේ කීප දෙනෙකුට ආරාධනා කළා තුනා. එතරම් දැන පිරිසක් ඇවිල්ලා තියෙන මේ අවස්ථාවට. ඉතින් මේ අවස්ථාවේ අද දින මේ පින්කම සිදු කිරීම සඳහා කරුණීය ස්වාමීන් වහන්සේට මා අපේ රෝහල ප්‍රදේශ සාධක සමිතිය තියෙන ඒ සමිතියට ආරාධනා කරා. ඒ කීප දෙනෙක් ඇවිල්ලා තියෙන විදිහට මේ අවස්ථාවේ දේශනාවක් පැවැත්වීම සඳහා මේ ස්ථානට පැමිණ සිටින අපේ සාධක සමිතියේ ගරු සභාපති සමන්ත අමුගොඩ මහත්මයාට මා ආරාධනා කරනවා දෑත් වට්ටිය පිළිගන්නවා ඒ දේශනාව සඳහා ආරාධනා කරනවා. මේ ස්ථානයට රැස් සිටින්නේ ඉතාමත් අනර්ඝ පුණ්‍ය ක්‍රියාවක් සිදුවනවා. ඒ සඳහා මේ කර්තව්‍යයට අවශ්‍ය කරන මූලික හැඳින්වීම ලක්මාන චන්දනගේ විසින් සිදු කළ ලැබුණා. සම්බන්ධයි විතර කියන්නේ නැහැ. හැබැයි ධර්මානුකූල ප්‍රවේශයක් මේ සඳහා වෙන්න ගන්නවා උදෙසුනෝ නම් කල්පනාවක් කරා. මේ බුද්ධ ශාසනය තුල අපගේ ලෝතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මොකක් මූලයෙන්? බින්දු ටිකක් යටද? කෞතිකයක් යටද? නැත්නම් එතකොට අතීතයේ පහළ වෙච්ච සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පවා බුද්ධත්වයට පත් වෙන තරම් ශ්‍රේෂ්ඨ තැන, උතුම් තැන ඇති තෝරගත්තේ දුක්ෂය.
ඔබ සියලු දෙනාටම බලන්න මේ කාරණාව පොඩ්ඩක් හිතන්න. දානය කියලා කියන්නේ මොකක්ද? දානය කියන්නේ දවල් දානය. උදේ දානය. ආවකට බත් ගිනවනේ. හැබැයි අද බහුතර දානය කියපු ගමන් මොකටද මේ මූලිකත්වය දෙන්නේ? ආවුරුනේ දානය ගන්න ඉන්නවා. නැද්ද? එහෙනම් එතනෙම අපිට මේ බුද්ධ ශාසනයේ දානය කියන එක මගේ. දානය කියන්නේ මොකක්ද? පරිත්‍යාගය. ඒ පරිත්‍යාගය කරන එක තුළ තියෙන යම් කිසි විශේෂත්වයක්. මොකක්ද ඒ විශේෂත්වය? අතහැරීම. ඒ දානය දෙන්නේ කොහොමද? අතහැරීමෙන්. නැවත දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ බලාපොරොත්තු නැතුව දෙන එක තුල තමන්ට මොකක්ද අත් වෙන්නේ? පිනද කුසලය? පින කියන්නේ මොකක්ද? පින කියන්නේ මොකක්ද? පින කියන්නේ හිතේ සතුට නේද? මම දෙයක් දෙනවා. මම දෙයක් දීලා කියනවා මාස 6න් වල පුළුවන් වෙලාවම දෙන්න කියලා. හදිසියක් නම් දෙනවා මිනිස්සුන්ට සල්ලි වගේ. මම පුළුවන් වෙලාවක දෙන්න. හැබැයි මගේ හිතේ සතුටක් ඇති වෙනවා. නේ මම එයාට පුළුවන් වෙලාවෙ දුන්නා. මට පුළුවන් වෙලාවෙ එයාට අමාරු වෙලාවෙ මම ඒක දුන්නා. හැබැයි මම මොකද දුන්නේ? මාස 6කින් අය බලාපොරොත්තු වෙනවා. මාස 6කින් දුන්නේ තුන ගම. ඒ දීපු පිනට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඇතුලේ ඒ කොහෙද කරපින්නේ? පාව මානසික. කුසලයේ තුල මොකද්ද වෙන්නේ? කුසලයේ කියලා කියන්නේ මොකක්ද? අපි තුල මොකද්ද තියෙන්නේ කුසලයේ? කුසලයේ කියලා කියන්නේ මොකක්ද? හැකියාව කියන එකට නේද වචනේ? නේද? ඒතර අපි තුල හැකියාවක් තියෙනවා. අපි හැකියාවක් උපදවා ගන්න ඕනේ, ඇති කර ගන්න ඕනේ. මොකද්ද? බලාපොරොත්තුවක් නැතුව දෙන්න. ඒක ලේසියෙන් මනුස්සයෙක් කරන්න පුළුවන්. ඒ ලේසියෙන් ගන්න පුළුවන් අපි හැමෝම නිවන් දැකලා මේ වෙලාවේ. කවුරුත් මෙතන නැහැ. නේ? එතකොට අපි අතුලාන්තයෙන් අපිට එහෙම අතහැරීමකින් දෙන්න හැකියාවක් සහජයෙන් හටගන්නේ නැහැ. පොඩි ළමයිට නම් හට ගන්න පුළුවන්. හැබැයි ලොකු වෙන්නේ. හිතනවා මේක දුන්නොත් මට මොකද වෙන්නේ? අර මොකද මට මොකද වෙන්නේ? තමන් මූලික වෙච්ච, මම මූලික වෙච්ච යම් දීමකට අපි සූදානම්. පන්සලකට ගියා. දානයක් දුන්නා. හාමුදුරු සෙරප්ප පූජා කරන හාමුදුරු සතියින් අහන කොහෙද පුරේ? දාන්නේ දුක. හාමුදුරු දෙන කෝප්පය. ඔබ ගිරම් පසල් ගන්න එකනේ. ඔබ වහන්සේට මම පූජා කරපේක කෝ? පූජා කරලා පස්සේ මොකක්ද අපි කරන්නේ? අතහරින්න. ඔන්න බලන්න. මිනිස්සයා තුල නැති ගහක් තුල ඇති තියෙන ආශය. මේ ගහකින් අපිට මොනවද දෙන්නේ? වැඩිපුර මොකක්ද? සේවන ගහක් කියලා උස්ම ගන්න මොනවද? වාතේ. සත්‍ය අපි ඔක්කොම හබ. බලන්න මේ සෑම ගහක් මේ දේ කරනවා. එයා අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? එහෙනම් අපිට කොච්චර ශ්‍රේෂ්ඨයිද මේ ගහ? අන්තව දෙයක් කියන්නේ. අපි මොකද්ද උත්සාහ කරන්නේ? මේ හැම දෙයකින්ම අපි උත්සාහ කරන්නේ මොකද්ද? අපි ප්‍රාර්ථනාව මොකද්ද? එක්ක සුගතිය, එක්ක නිවන. මම මේව දෙයක් කිව්වොත් එහෙම ඔයාලා පිළිගන්නවද නැද්ද කියලා කියන්න. මං කියනවා මේ ගහ නිවන් දැකලා. මං කියනවා මේ වනාන්තරයේ තියෙන සෑම ගහක් නිවන් දැකලා. කවුද මට ඒක නැහැ කියලා කියන්නේ? කවුද එහෙම නැහැ කියලා කියන්නේ? මම පොඩි කාරණාවක් කියන්නේ. මේ ගහට තියෙන මේ ගහට තියෙන සක්කාය දිට්ඨිය. මේ ගහට තියෙන මම නිවන් දකින්න ඕනේ මම අපාය යනවා. මේ මට තමයි වෙන්න ඕනේ කියලා එයා කියන ගහේ තියෙනවා. සක්කාය දිට්ඨිය නැත්නම් එයා කවුද? සෝතාපන්නයි. සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස ජීවිත. ඒ තුන යාට තියෙනවා. එයාට කවුරු නිඳා කරන්නේ? එයා මොකද කරන්නේ?
එයා බාර ගන්නව නේද? එයාට හොඳ කියනවා. එයා මොකද කරන්නේ? ඒකත් බාර. පෙලක් කාලට පිරිලා ඉන්නවා පිරිසක්. ගහක් යට. යස පිරිස. එයා මොකද කියන්නේ? එයා ඒකත් බාර ගන්නවා. දවසකට බලු බල්ලෙක්. බාර ගන්න. සුළු සුළුවක් වෙලා ගහ නැවෙන අතු කැඩෙනවා. එයා මොකද කරන්නේ? බාර ගන්න. හොඳ සෞම්‍ය වැස්සක් ඇවිල්ලා ගහට ශාස්ත්‍රීක වෙන්නම වැස්සක් හම්බෙනවා. එයා මොකද කරන්නේ? නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස ආයස සැප දුක කියන අටලෝ දහම. එයා මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? එකෙක් හරි අපිට බැන්නොත් එහෙම. එකෙක් හරි අපිට උදව් කරලා අපේ වහල උණු තියන්න මම ගියා. එයා නෑ අපේ ගෙදරට කට්ටිය නැත්තම් මම ගියා අරේ ගෙදර උණු තියන්න. හැබැයි මගේ ගෙදර වහල උණු තියන්න එකෙක් වත් නෑ. උණු තියන්න සතුටේ. මම මේ ප්‍රායෝගික කතා කියන්නේ. බලන්න අපි මේ අටලෝ දහම කොච්චරනම් බැඳිලාද ගැටිලාද? හැබැයි මේ ගහක් එහෙම වෙනවා. ගහක් මැරුණා. අපි මැරුණා කියලා කියනකොට ගහක් කපනකොට හරි. එයා මොකද කරන්නේ? එයා තව තැනකට පොළොවට පස්සට පොහොරක් වෙලා අනිත් ගස් වලට මොකද කරන්නේ? එයාගේ මරණයේදී පවා එයා අනුන් වලින් ජීවත් වෙනවා. අපි කොහොමද ජීවත් වෙන්නේ? එහෙනම් අද ඔබ සියලු දෙනාම තමන්ගේ වරකට තමයි ඇවිල්ලා තියෙන්නේ. පරාර්ථකාමී ස්වභාවය. එහෙනම් ගහක් වෙලා කියලා කියන්නේ අපි නිවනට ළඟයි දුරයි. තමන් මූලික නොවෙච්ච සමස්තය සඳහා අනුන්ගේ යහපත සඳහා දැන් මේකේ ගෙඩියක් මේ පළතුරක් කන්න තමන්ටද මේ හිතවන්නේ? අනුන් වෙනුවෙන්. තමන්ට ලාභ ප්‍රයෝජන සඳහාද? දැන් දාඩිය දායන කන්ද නැගගෙන ඇවිල්ලා මේ තමන්ට ලාභ ප්‍රයෝජන සඳහාද? නැහැ. කාටද? අනුන් වෙනුවෙන්. එහෙනම් බලන්න අපි නිවන් දැකපු දෙයක් ඒ නිවන් දැකපු තත්ත්වය දක්වා අපිව ගමන් කරන්න යන්නේ අපි උපකාර කරගන්නවා මේක. පැහැදිලිද? ඒ නිසා තේරුම් ගන්න. ඒකයි මහරහතන් වහන්සේලා බුදුවරු වැඩිපුරම ප්‍රිය කරන්නේ කොහෙද? කැලේම නේද? ගස්කොළ. මිනිස්සු අතර ඉන්න කැමතිද? කැමති නෑ. ඒක තමයි යන්නේ. මොකද ඒ ආරණ්‍ය තුල මේ ස්වභාවිකත්වය තුල උන්වහන්සේලාම වෙනවා. ලැබෙන දේ පිළිගන්න. වෙනස් වීම පිළිගන්න ජීවිතය. මේ ගහකොළ තුල තියෙන. ඒ නිසා අපි මේ වැඩිපුර ගස් කපන්න තු මේ වගේ දෙයක් දායන කරාම මේක මතු පරපුර අනාගතය සඳහා මොකක්ද වෙන්නේ? යහපතක් ප්‍රයෝජනයක්. හැබැයි අපි මේක ඒ චේතනාවෙන් කරන්නේ. අපි මේ හරි මානසිකත්වයෙන් මේ දේ කරන්න ඕනේ. එහෙම කරොත් එහෙම අපිට කුසලයේ සමග ඒ කුසලයක් එක්ක નિરાයාසයෙන්ම අපි කවද මතක් කරත් අපිට මොකක්ද ඇති වෙන්නේ? ඒ කුසලයේ සමග පින කියන එක හිතේ සතුට කියන එක નિરાයාසයෙන්ම සෑම මොහොතක් පාසාම කොට ගන්න. ඒ නිසා අපි මේ කරන ක්‍රියාව කුසලයක් සමග කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද හරි අවබෝධයකින් කරන්න ඕනේ. පැහැදිලිද? අතහැරීමකින් කරන්න ඕනේ. දහස් වගේ වෙන්න අපි මේ උත්සාහ කරනවා. තේරුණාද මේ කියපු කතාව? එහෙනම් මේ උතුම් දින ඔබ සියලු දෙනාම ඇස් කරගෙන තම තමන්ගේ පෞද්ගලික අරමුණු නැතුව සමස්තයක් සඳහා යහපත සඳහා අනුන් කෙරෙහි යහපත සඳහා මේ කරන පුණ්‍ය ක්‍රියාවන් ඔබ සියලු දෙනාටම මේ ස්වභාවිකත්වයේ මේ ලෝකයේ මේ විශ්වයේ මේ 31 තලයේම පවතින ඒ උතුම්ම ඒ දායාදය ඒ ආශිර්වාදය ඒ නිර්වාණය ඔබ සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම ළඟා වේවා කියන මහා සංඝරත්නයේ හිත ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පුණ්‍ය ක්‍රියාව සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන චන්දා ලෝක සදහම් සංසදය අපේ ලක්මාල් චන්දනయ్య ඇතුළු ඒ සංසදය සහ අනිත් අපේ ගමේ අපේ අම්මලා අපේ අයියලා මේ සියලු දෙනා එකතු වෙලා මේ කරන ක්‍රියාව ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා, චිර ජීවනය ලැබේවා, ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාම වැඩෙත්වා. උතුම් ධර්ම අවබෝධය සඳහා ඔබ සියලු දෙනාටම මේ පින
හේතු වාසනාම වේවා කිය සාදුකාරය පවසනවා. ඒ වගේම අප විසින් රැස් කර ගන්නාද මේ කුසල ශක්තියින්ද පුණ්‍ය ශක්තියින්ද ඒකාන්ත වශයෙන් පින්වත් සුමන සමන්දේව රාජන් වහන්සේට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට ඇතුළු කොට සමන්ද දිව්‍ය සමූහයට බ්‍රහ්ම සමූහයට නාග සමූහයට අනුමෝදන් වෙත්වා. ඔවුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම සඳහාම මේ පින හේතු වාසනාව වේවා කිය සාදුකාරය පවසනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මිනිය පරලෝ සපත් සියලුම ඥාති පරම්පරාවට මේ දැස් කර ගන්නා ලද පිනේ කාන්ත වශයෙන් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ පරලෝ ජීවිත සපවත් වේවා උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ පින හේතු වාසනාව වේවා කිය සාදුකාරය පවසනවා. සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාශත්තා චුම්මත්තා දේවා තංගරුවදෙත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තංගරුවදෙත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තංගරුවදෙත්වා චිරන්රක්ඛන්තු මං පරන්ති ධම්මේ නාති නමෝතු සිතා ධම්මේ නාති නමෝතු ධම්මේ නාති සුඛිතා සුඛුජාතයෝ අප්‍රමාණ රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දිනාට ලැබෙනවා. මහා සංඝ රත්නයේ ආශිර්වාද කරලා ඔබ වැඩ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්දෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සක්ක සම්පatti වේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සම්ජතු බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මගිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල කොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේ